වෙනදා වගේම අදත් ආව ටෙක් විත් මණ්ඩු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන ඉංග්‍රීසියෙන් කියව ගන්න බැරි එක සහ ඉංග්‍රීසියෙන් ටයිප් කරගන්න බැරි එකට විසඳුමක් ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේක කොහොමද කරන්න කියලා. මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් ඉංග්‍රීසියෙන් කොහොමද ටයිප් කරන්න කියලා. මම ඒකට WhatsApp app එක ඕපන් කරගන්නම්. ඊට පස්සේ මම මගේ contact number එක උඩ ටච් කරනවා. එතකොට ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ ටච් කරලා ඔයාලා මේ ටයිප් කරන තැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක මුලින්ම සිංහල භාෂාවට හරව ගන්න ඔයාලා. මම මේ විදිහට මේක සිංහල භාෂාවට හරව ගන්නම්. ඒ හරව ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ කොටු හතරක අයිකන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහ තැනකට තමයි එන්නේ. ඔයාලා මෙතනින් ටච් කරන්න මේ පරිවර්තනය කියලා තියෙන එක නැත්තම් ඔයාගේ ට්‍රාන්ස්ලේට් කියලා ඇති. ඔයාලා ට්‍රාන්ස්ලේට් කියලා තිබ්බෝ ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙතනින් ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න ඕනේ දේ සිංහලෙන් තමයි මුලින්ම ටයිප් කරන්න ඕනේ. ඉතින් මම ඒක කියලා දෙන්නම් දැන්. ඔයාලා මේ භාෂා අනාවරණය කියන තැන ටච් කරලා මෙතනට සිංහල දාගන්න. ඉතින් මම සිංහල කියන එක හොයාගෙන සිංහල කියන එක ටච් කරනවා. ඊට පස්සේ ඔයාලා මේ එහා පැත්තේ තියෙන එක ටච් කරලා මෙතනට ඉංග්‍රීසි කියලා දාගන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි දෙකම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා දැන් මෙතන ඉංග්‍රීසියට හැරෙන්න ඕන දේ සිංහලෙන් ටයිප් කරන්න. මම මෙතන ඔයාලට උදාහරණයක් පෙන්නන්නම්. ඒකට මම මෙතන ටයිප් කරනවා ඔයාට කොහොමද අද දවස කියලා. එතකොට ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් how are you today කියලා ආවා මෙතන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට ඉංග්‍රීසියෙන් ටයිප් කරගන්න තියෙන ලේසිම ක්‍රමේ. ඔයාලට මේ ටයිප් කරන දේ වෙන තැනකට ගන්න ඕන නම් ඔයාලා මේ ටයිප් කරපු දේ උඩ ටච් කරගෙන ඉන්න. ඒ ටච් කළාට පස්සේ ඔයාලට මේ විදිහ තැනක් එනවා. ඔයාලා මෙතන මේ ඩොට් තුන උඩ ටච් කරන්න. ඒ ටච් කරලා select all කියන තැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන copy කියන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක copy වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඔයාලට ඉංග්‍රීසියෙන් ලේසියෙන්ම ටයිප් කරගන්නේ. දැන් අපි බලමු ඉංග්‍රීසියෙන් තියෙන දෙයක් කොහොමද සිංහල භාෂාවෙන් කියවගන්නේ කියලා. ඒකට ඔයාලා කරන්න ඕන ඔයාලගේ ෆෝන් එකේ Google app එක ඕපන් කරගන්න එක. මම මේ විදිහට මගේ ෆෝන් එකේ Google app එක ඕපන් කරගන්නවා. ඒ ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහ තැනක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාලට මේ සර්ච් බාර් එකට පැත්තෙන් බලා ගන්න පුළුවන් කැමරාවක අයිකන් එකක් තියෙනවා. ඔයාලා මෙන්න මේක උඩ ටච් කරගන්න. ඒ ටච් කළාට පස්සේ මේ විදිහ තැනක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙතනින් දැන් ෆොටෝ එකක් ගහන්න පුළුවන් මේ ඕපන් කැමරා කියන තැන ටච් කරලා. මම දැන් ට්‍රාන්ස්ලේට් කරන්න හදන්නේ ගැලරියේ තියෙන ෆොටෝ එක. මම ඒකට මේ අයිකන් එක උඩ ටච් කරනවා. ඊට පස්සේ මගේ ගැලරිය ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන ෆොටෝ එක උඩ ටච් කරගන්න. ඒ ටච් කළාට පස්සේ ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙතනින් කැමති නම් ට්‍රාන්ස්ලේට් වෙන්න ඕනේ ටික ක්‍රොප් කරලා හදා ගන්නත් පුළුවන්. මම මේකේ සම්පූර්ණ මේක තියන්නම්. ඔයාලට මේක ට්‍රාන්ස්ලේට් කරගන්න ඔයාලා මෙතන තියෙන අයිකන් එක උඩ ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ ඔයාලට මේ විදිහට තැනක් බලා ගන්න පුළුවන්. මගේ මේ ට්‍රාන්ස්ලේට් උනේ මං කලින් මෙතන හදලා තිබ්බ හින්දා ඔයාලා මෙතන හදා ගන්න ඕනේ සෙටින් එකක් තියෙනවා. ඒ තමයි ඔයාලට මේ විදිහ එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන මේ මුලින්ම තියෙන උඩ ටච් කළොත් එහෙම එතන තියෙන ඔයාලට අර ෆොටෝ එකේ හරි නිවුස් පේපර් එකේ හරි තියෙන භාෂාව සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයාලට මෙතනින් ඕන රටක භාෂාවක් ඩවුන්ලෝඩ් කරලා සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන ඩවුන්ලෝඩ් කරන්න ලොකු MB ගාණක් යන්නේ නැහැ. පොඩි ගාණක් තමයි යන්නේ. එහෙමත් නැත්නම් ඔයාලා මේ භාෂාව දන්නේ නැත්නම් ඔයාලට මෙතන ඩිෆරන්ට් ලැන්ග්වේජ් කියන තැන තියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අදාළ එක උඩ ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ දෙවෙනි අර තියෙන උඩ ටච් කරලා මෙතනට ඔයාලා සිලෙක්ට් කරගන්න සිංහල කියලා. ඒ සිලෙක්ට් කළාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ අවශ්‍ය දේ ට්‍රාන්ස්ලේට් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඉංග්‍රීසියෙන් තියෙන දෙයක් කියවගන්නේ. ඒ වගේම ඉංග්‍රීසියෙන් ටයිප් කරන්නේ. වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම subscribe කරලා bell icon එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මම දාන වීඩියෝ notification එකක් විදිහට ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් share කරන්න. එහෙනම් තවත් වීඩියෝ එක හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්නවා.